ආයුබෝවන් කියලා පිළිගන්නවා underwear.lk අපේ YouTube channel එකට. අද අපි ඔයාලට ගෙනාවේ අතේ තියෙන බජට් එකට ගන්න පුළුවන් සුපිරි නිවාස ටිකක් ගැන. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. පළවෙනියට ගෙනාවේ උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පර්චස් එකක් ලක්ෂ 5ක් වන සම්පූර්ණ පර්චස් 30ක අගනා නිවසක් ගැන. ළඟම නගරයේ අනුරාධපුර ජල හා විදුලි පහසුකම් සියල්ල තියෙනවා. නිවසේ සාලය, නිදන කාමර, මුළු තැන්ගයක්, ඒ වගේම වැසිකිළියකුත් තියෙනවා. පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. පහත තියෙන දුරකථන අංකවලට ඇමතුමක් දීලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. දෙවනියට ගෙනාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ සම්පූර්ණ මිල මිලියන 30ක් වන අගනා දෙමහල් නිවසක් ගැන. ළඟම නගරයේ කටුගස්තොට ජල හා විදුලි පහසුකම් සියල්ල තියෙනවා. නිවසේ සාලය, නිදන කාමර 5ක්, නාන කාමර 2ක්, ඒ වගේම මුළු තැන්ගයකුත් තියෙනවා. පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. පහත තියෙන දුරකථන අංකවලට ඇමතුමක් දීලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. තුන්වෙනියට ගෙනාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පර්චස් එකක් ලක්ෂ 15ක් වන සම්පූර්ණ පර්චස් 42.5ක අගනා නිවසක් ගැන. ළඟම නගරයේ වෙන්නප්පුව ජල හා විදුලි පහසුකම් සියල්ල තියෙනවා. නිවසේ සාලය, නිදන කාමර 3ක්, ඒ වගේම මුළු තැන්ගයකුත් තියෙනවා. පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. පහත තියෙන දුරකථන අංක වලට ඇමතුමක් දීලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. හතරවෙනියට ගෙනාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සම්පූර්ණ මිල මිලියන 26ක් වන පර්චස් 15.5ක අගනා නිවසක් ගැන. ළඟම නගරයේ ගම්පහ ජල හා විදුලි පහසුකම් සියල්ල තියෙනවා. නිවසේ සාලය, නිදන කාමර 3ක්, නාන කාමර 2ක්, ඒ වගේම සේවක කාමරයක් හා නාන කාමරයකුත් තියෙනවා. පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. පහත තියෙන දුරකථන අංකවලට ඇමතුමක් දීලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. පස්වෙනියට ගෙනාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සම්පූර්ණ මිල ලක්ෂ 385ක් වන සම්පූර්ණ පර්චස් 66ක අගනා නිවසක් ගැන. ළඟම නගර ගම්පහ, මිනුවන්ගොඩ, වේයන්ගොඩ ජල හා විදුලි පහසුකම් සියල්ල තියෙනවා. නිවසේ සාලය, නිදන කාමර 5ක්, කෑම කාමරයක්, නාන කාමර 3ක්, මුළු තැන්ගයක්, ඒ වගේම අමතර මුළු තැන්ගයකුත් තියෙනවා. පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. පහත තියෙන දුරකථන අංකවලට ඇමතුමක් දීලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. හයවෙනියට ගෙනාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ සම්පූර්ණ පර්චස් 40ක කඩකාමරයක් සමග අගනා නිවසක් ගැන. ළඟම නගරයේ කුණ්ඩසාලේ ජල හා විදුලි පහසුකම් සියල්ල තියෙනවා. නිවසේ සාලය, නිදන කාමර 3ක්, මුළු තැන්ගයක්, ඒ වගේම නාන කාමරයකුත් තියෙනවා. පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. පහත තියෙන දුරකථන අංකවලට ඇමතුමක් දීලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. හත්වෙනියට ගෙනාවේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ සම්පූර්ණ මිල ලක්ෂ 420ක් වන පර්චස් 7ක අගනා දෙමහල් නිවසක් ගැන. ළඟම නගරයේ පිළියන්දල ජල හා විදුලි පහසුකම් සියල්ල තියෙනවා. නිවසේ සාලය, බැල්කනියක්, නිදන කාමර 4ක්, කෑම කාමරයක්, මුළු තැන්ගයක්, නාන කාමර 3ක්, වැරැන්ඩාවක්, ඒ වගේම සේවක කාමරයකුත් තියෙනවා. පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. පහත තියෙන දුරකථන අංකවලට ඇමතුමක් දීලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්.
අටවෙනියට ගෙනාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සම්පූර්ණ මිල ලක්ෂ 50ක් වන සම්පූර්ණ පර්චස් 52ක අගනා නිවසක් ගැන. ළඟම නගරය මීරිගම. ජල හා විදුලි පහසුකම් සියල්ල තියෙනවා. පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. පහත තියෙන දුරකථන අංකවලට ඇමතුමක් දීලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. නවවෙනියට ගෙනාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පර්චස් 17ක අගනා නිවසක් ගැන. ළඟම නගරය මාතර. ජල හා විදුලි පහසුකම් සියල්ල තියෙනවා. නිවසේ සාලය, නිදන කාමර 5ක්, මුළු තැන්ගයක්, නාන කාමරයකුත් තියෙනවා. පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. පහත තියෙන දුරකථන අංකවලට ඇමතුමක් දීලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. 10වෙනියට ගෙනාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සම්පූර්ණ මිල ලක්ෂ 98ක් වන පර්චස් 15ක අගනා නිවසක් ගැන. ළඟම නගරයේ කුලියාපිටිය. ජල හා විදුලි පහසුකම් සියල්ල තියෙනවා. නිවසේ සාලය, නිදන කාමර 3ක්, ඇතුළත හා පිටත නාන කාමර, මුළු තැන්ගයක්, වැරැන්ඩාවක්, ඒ වගේම වාහන නැවැත්වීමේ පහසුකමුත් සහිතයි. පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. පහත තියෙන දුරකථන අංකවලට ඇමතුමක් දීලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. 11වෙනියට ගෙනාවේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ සම්පූර්ණ මිල ලක්ෂ 75ක් වන සම්පූර්ණ පර්චස් 10.2ක අගනා නිවසක් ගැන. ළඟම නගරය මීපේ. ජල හා විදුලි පහසුකම් සියල්ල තියෙනවා. නිවසේ සාලය, නිදන කාමර 3ක්, මුළු තැන්ගයක්, ඒ වගේම නාන කාමරයකුත් තියෙනවා. පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. පහත තියෙන දුරකථන අංකවලට ඇමතුමක් දීලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් නැවත අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙමින් අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.